කාලා බීලා නිකන් ඉන්න බෑ. මෙතෙන්ට ආවහම හිතෙනවා මට ගරුත්වයේ තිබ්බනම් හොඳයිනේ. මාව පිළිගන්නවා නම් හොඳයි. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ නම් බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම ලැබුණ මිනිස්සු ලෝකේ නෑ. මමත්වයේ කියලා කියන්නේ යා බලාපොරොත්තු වෙනවා එයාට පිළිගැනීමක්. එයාට ගෞරවය දක්වයි මිනිස්සු. ඒක හිත ඇතුලේ තියෙන දෙයක් ඒක. අද ගොඩාක් අය මෙතෙන්ට ගියාම තමයි ඡන්දය ඉල්ලන්න යන්නේ. ඇයි කාලා බීලා නිකන් ඉන්න බෑ. හොඳට කන්න බොන්න තියෙනවා. ආරක්ෂාව තියෙනවා. පවුලේ අය, ගමේ අය දැන් එයාට හිතෙනවා මට පිළිගැනීම ගන්න ඕනේ. මම පාරේ යද්දී සිකියුරිටිලා දාගෙන යන්න ඕනේ. මම පාරේ යද්දී ඉස්සරහින් මාව ගාඩ් කරන් යන්න ඕනේ. ඇම්බියුලන්ස් එකකුත් පිටිපස්සේ යන්න ඕනේ. සමහර മന്ത്രിවරු ඇමතිවරු වගේ යනවා. එහෙනම් මෙතෙන්ට ආවහම හිතෙනවා මට ගරුත්වයේ තිබ්බනම් හොඳයිනේ. මාව පිළිගන්නවා නම් හොඳයි. ඒතර මේක ලැබෙන්නේ සල්ලි බලය වෙන්න පුළුවන්. වෙනත් ආකාරයක බලය වෙන්න පුළුවන්. එතනින් පස්සේ මොකද වෙන්නේ? දැන් ඒකනේ ඔය සමහර අය ඉන්නේ මෙතෙන්ට මෙතෙන්ට එනකොට එයාට ගත්ත වාහනේ පෙන්වන්න හදනවා. නිවාස, එයාගේ දේපොළ තමන් කැමති සමාජය තුල පිළිගැනීමක් ලැබෙනවා. පිළිගැනීම, ගෞරවය මේවා මෙතෙන්ට එනවා. බලය කියන එක ඇඟට එනවා. මට පවර් එකක් තිබ්බනම් හොඳයි. තීරණ ගන්න පුළුවන්. අන්තිමට එනවා ආත්ම පරිපූර්ණ අවශ්‍යතාව. ආත්ම පරිපූර්ණ කියන්නේ මොකද්ද? තමන් මෙතෙක් ළඟා කරගත නොහැකි හෝ ළඟා කර නොගත්ත අවශ්‍යතාව පිළිබඳව තමන්ට හිතෙනවා. ආත්ම පරිපූර්ණ කියන්නේ මම බලාපොරොත්තු හැමදේම මට ලැබිලා තියෙනවා. කවදාවත් සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ නම් බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම ලැබුණ මිනිස්සු ලෝකේ නැහැ. හැමදාම උවමනා කියන ඒවා එන්න වර්ධනය වෙනවා. මොනවා හරි ලැබුණා නම් ඊට පස්සේ තව එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. සමහරු කියනවා ඔතෙන්ට ගිහිල්ලා තියෙන ආගමික නායකයෝ විතරයි. බුදුහාමුදුරුවෝ, යේසුස් වහන්සේ වගේ අර තව එක ආගම්වල ඉන්නවා. ඒ අය තමයි මෙතෙන්ට ගිහිල්ලා ඉන්නේ. එයාගේ සියලු උවමනා සපුරගෙන එයා දැන් මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ.